හිතවා වන්නේ මන ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නේම ඔබේ කියා කිරි කෝඩු මැද යම්රෑ දුන් හීනලි වෙන්නේ ඔබ තාම දන්නේම ඔබේ කියා මම තාම දන්නේම ඔබේ. Hello lamai, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද ඔයාලට ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු මගේ අද දවස් කොහොමද ගෙවුනේ කියලා. Bim varsha wahi mathema sit sanka nivi ai meda sansarini mage nannadu nanniye. ඉතින් guys මම හතමාර වෙනකොට නැගිටලා කිරි එකක් හදාගත්තා නෙවෙයි කිරි එකක් අම්මට කියලා හදාගෙන බිව්වා. අනේ guys මගේ මේසෙ නම් ඩෝන්ට් කෙයා කරන්න. මොකද මම ගොඩාක් වැඩ කරන්නේ මේසෙ උඩ නිසා එක එක මට ජරාව හැලෙනවා. ඉතින් ඔය IP දැම්මට පස්සේ යන්නෙත් නෑ ඔය හැල්ල ගිහින් මම නේල් පොලිෂ්. ඊට පස්සේ guys මම මගේ room එකේ තියෙන indoor plants ටික පොඩ්ඩක් බැලුවා. මොකද ඒවැ කාලෙකින් වතුර අයින් කරලත් නැහැ. අර පර වෙච්ච වගේ කොළ අයින් කරලත් නැහැ. ඒව තිබ්බහම කැතයිනේ. ඉතින් මම ඒ ටිකත් අයින් කරලා දැම්මා. Adare pasala adare namin diurala nokiyama yanna giya adaren ki kata kulu vela nokiyama yanna giya vedana ඊට පස්සේ guys මං කෙලින්ම ගිහිල්ලා wash දාගත්තා. මම මේ wash එක දාගෙන ලෑස්ති වෙන guys library එකට යන්න. library එක තියෙන අපේ ගෙට පිටිපස්සෙමයි. පහින් යන දුර. ඉතින් අපි library එකට ගිහින් එමු. මං ගත්ත පොත් වර්ගයක් තියෙනවා. ඒවා දැන් හෙනට expire වෙලා තියෙන්නේ. දවසුත් පැනලා තව පොඩෙමට දඩත් ගෙවන්න වෙනවා. ඒක නිසා ඒ ටික මාරු කරගන්න ඕනේ guys. සමහර පොත් මම කියවන්නෙත් නැහැ. කම්මැලි කමේ තියාගෙන ඉන්න. දැන් අපි අද ෆ්‍රී දවසේ ගිහිලා පොතකුත් අරගෙන එමු. ඔයාලටත් guys මට වගේ තැනකට යන්න ගියාම ඇඳුම් 10ක් විතර ඇඳලා බලන පිස්සුවක් තියනවද? මට නම් එහෙමයි. ඇඳුමක් තෝරගන්නම බෑ. මම දන්නේ නැහැ ඒක හැමෝටම එහෙමද කියලා. ඔයාලත් මම වගේ නම් කමෙන්ට් එකක් දාන්න. හිතවා වන්නේ මන Okay guys, don't judge me. මම use කරේ men's perfume එකක්. අතට මම men's perfume වල එන smell එකට addict වෙලා තියෙන්නේ. මම ආස නැහැ අර අමුතු පිච්ච මල් රෝස මල් වගේ සුවඳ වලන perfume වලට. ඉතින් මම ඒකත් use කරා. ඔබ තාම ඉතින් අපි දැන් ගිහිල්ලා මේ හතර මාරු කරගෙන එමු. Bim varsha wahi mathema sit sanka nivi ai meda sansarini mage nannadu nanniye mamavana hinaye oba innawa wage sansarini mage nanna. අනේ guys මම මේ වෙලාවේ දැකපු දේ මගේ හදවත කම්පා වෙලා ගියා. මොකද මම අච්චර හැඩ වෙලා ඔක්කොම කරගෙන එද්දී මේ ලයිබ්‍රරි එක වහලා නේ මන් දාත නිව් අවුරුදු දවසකුත් නෙවෙයි අයියේ කියලා. මට ඉතින් කරන්න දෙයක් නැතිව කමට මම ලයිබ්‍රරි එකට එහා පැත්තේ තියෙන children's park එකට ගියා. ඒත් ඉතින් වැඩක් නැහැ. ඒ ගිනි අවුවේ එතන ගිහින් මොනවද කරන්නද කියලා මම පොඩ්ඩක් වෙලා ඉඳලා ඔන් chill out හදලා ආපහු back to home. oba perada adare malagin unneti samarun rutamai jivite matakada handave api denna mandaram madure avasanda mal vesse
තෙමුණා ඊට පස්සේ ගයිස් මට දැන් ගෙදර ඇවිල්ලා කරන්න දෙයක්වත් නැහැ. අතන පොත් 4ක් තිබ්බනේ. ඒ පොත් 4න් කියවපු නැති එකක් අරගෙන මං කියවන්න ගත්තා. බට් හරිම බෝරින්. ඒක දමලා ගහලා මං ගිහින් මගේ ලන්ච් එක ගත්තා. ඔන්න මම මගේ දවසේ මගේ ලන්ච් එක විදිහට ගත්තේ. ඊට පස්සේ ගයිස් කාලය ඉවර වෙලා පැයක් දෙකක් විතර මම හොඳට නිදාගත්තා. කරන්න වැඩකුත් නැති එකේ අර පොතත් බෝරින් ඒක කියවන්නත් බෑ. ඉතින් මම මෙන්න මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි එක කරන්න ගත්තා. ඒක කර ඉඳලා මට මාර වැඩේනුනේ මම මේක පටන් ගනින්දී මං හිතුවා වීඩියෝ එක ඔන් කරලා තියෙන කියලා බැලින්න ඕන වෙලා නැහැ. අන්තිම භාගය තමයි අන්තිම භාගය නෙමෙයි අන්තිම චුට්ට තමයි වීඩියෝ කරන්න මට මතක් වුණේ. ඉතින් මොනවා තමයි ෆයිනල් ලුක් එක. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කිය එදා හවස ගායස් අපි පොඩි ගමනක් ආවා. අපි වෙනුනේ ගම්පහ තියෙන ගලේ දේවාලය කියන දේවාලයට ගියා අපේ පූජාවකට. නව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මහදේ කවුරුද තනිමැකුවේ ඉතින් ගායිස් මෙන්න මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඔයාලා මගේ vlog එක enjoy කරා නම් like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් vlog එකක් අරගෙන මම ඉක්මනටම එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.